මගේ පේජ් එකට ඕවර්නයිට් ෆලෝවර්ස්ලා 10000කුයි සතියක් ඇතුළත ෆලෝවර්ස්ලා 25000කුයි ආවා. මේක මම කරපු එක්ස්පෙරිමන්ට් එකක්. හැබැයි ඒක හිතපු නැති විදියට සාර්ථක වුණා. ඉතින් ඒ ගැන කතාව තමයි මම මේ කියන්න යන්නේ. ටික කාලයකට කලින් මම හරිම ලස්සන කතාවක් ඇහුවා මාකටිං ගැන. මේ කතාවේදී එක පොඩි ළමෙක් ඉන්නවා. එයා තමන්ගේ ගේ ඉස්සරහා පොඩි මේසයක් තියාගෙන කොමඩු විකුණනවා. ඉතින් මේකෙදී එයා බෝඩ් එකක් ගහනවා. එක කොමඩු ගෙඩියක් රුපියල් 100යි, කොමඩු ගෙඩි දෙකක් රුපියල් 250යි. මෙතනින් ගැන මනුස්සෙක් මේ බෝඩ් එක දැකලා හිතනවා මේ ළමයා පව් කොමඩු ගෙඩි දෙකක් 200ට වඩා අඩු වෙන්න ඕනේ මේක විකුණ ගන්න. ඒක නිසා මේ ළමයාට මේක මං කියලා දෙන්න ඕනේ කියලා ගිහිල්ලා කොමඩු ගෙඩියක් ගන්නවා රුපියල් 100ක් දීලා. ඊට පස්සේ ටික වෙලාවකින් ආයි ඇවිල්ලා තව කොමඩු ගෙඩියක් ගන්නවා තව රුපියල් 100ක් දීලා. ඊට පස්සේ මේ ළමයාට කියනවා ඔයා දන්නවද දැන් මම රුපියල් 200ක් දීලා කොමඩු ගෙඩි දෙකක් ගත්තා. හැබැයි ඔයා දෙකම විකුණන රුපියල් 250කට. ඒක නිසා ඔයා මේ ගාන තව 200ට වඩා අඩු කරොත් ඔයාට මීට වඩා කොමඩු ගෙඩි ගොඩක් විකුණ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක අහපු අර ළමයා මෙයාට ආපස්සට කිනා වෙලා කියනවා ඔයා දන්නවද අද දවසට කී දෙනෙක් කොමඩු ගෙඩි එකක් ගන්න උවමනාව තියෙද්දි මට මේ පාඩම කියලා දෙන්න ඕනට කොමඩු ගෙඩි දෙකක් ගත්තද කියලා. ඉතින් ඔය කතාව මට සෑහෙන තදටම හිතට වැදුනා. මොකද මිනිස්සු කැමති අනිත් කට්ටියගේ වැරදි පෙන්නලා දෙන්න තමන් දෙයක් කරනවට වඩා. ඉතින් මේක ටෙස්ට් කරන්න ඕන නිසා මම හිතාමතාම මගේ වීඩියෝස් වල තැන් වල පොඩි වැරදි තිබ්බා. ගොඩක්ම නෝට් වෙන්නේ නැති වෙන. ඒ කියන්නේ ප්‍රනවුන්ස් කරන ඒවා වැරදි ඒවා, ඒ වගේම වැරදි ෆුටේජස් දාන ඒවා වගේ ගොඩක් පොඩි වැරදි තියලා වීඩියෝස් දෙකක් පබ්ලිෂ් කරා මගේ පේජ් එකේ. ඉතින් මේකට ගොඩක් කට්ටිය කමෙන්ට් කරන්න ගත්තා ඒ වැරදි පෙන්නලා දීලා. එතකොට නැචරලි එන්ගේජ්මන්ට් එක සෑහෙන්න වැඩි වෙලා ඕවර්නයිට් පළවෙනි වීඩියෝ එක 1 මිලියන් වලට එහා views ගියා. සහ මේකෙන් තමයි මට ෆලෝවර්ස්ලා 10000ක් ආවේ. ඉතින් මේ concept එක මාකටිං වල සෑහෙනම වැදගත් concept එකක්. මොකද මිනිස්සුන්ගේ thinking pattern එක තේරුම් ගන්න එක සහ කොහොමද අපිට දෙයක් මිනිස්සු හරහාම මිනිස්සු අතරට ගෙනියන්න කියන එක ගොඩක් මහන්සි වෙන්න නැති වෙන. ඒ නිසා මේ වගේ පොඩි concepts ඔයාලට හම්බුනාට පස්සේ මේ වගේ දේවල් වලින් ටෙස්ට් කරලා බලන්න. මොකද මම හිතන්නේ අතට කාටවත් ලොකු ඩැමේජ් එකක් වෙනවා කියන එක.